එරුවන් සරණයි ඔයාලා හැමෝටම. හිස් හොරි නිසා ඔයත් කරදර විඳිනවද? ටැම්පු මාරු කළත් කොච්චර හිස සෝදගත්තත් ආයිත් එනවද? එහෙනම් මේ වීඩියෝ එක මැදින් නවත්තන්න එපා. මොකද අවසානයේ හිස් හොරි පාලනය කරන්න පුළුවන් සරල සත්කාරයක් කියනවා. දිනපතා අනුගමනය කළ යුතු පිළිවෙත් කීපයකුත් කියලා දෙනවා. ඔයාගේ කොණ්ඩෙත් සුදු සුදු කුඩු වගේ වැටෙන හිස් හොරි හැදිලාද? නිතර කැසීම, වියලි හිස් කබල නිසා කළු ඇඳුම් ඇඳීම ඔයාටත් අපහසුද? මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් ඒකට පිළියමක්. මේක ගෙදර තියෙන දේවල් වලින්ම කරගන්න පුළුවන් ස්වභාවික සත්කාරයක්. අවසාන වෙනකම්ම බලන්න මොකද්ද මේ සත්කාරය කියලා. මේ සත්කාරය නිවැරදිව කළොත් හිස් කබල පිරිසිදු වෙනවා වගේම සුව පහසුවට තියාගන්නත් පුළුවන් වෙනවා. මුලින්ම හිස් හොරි ඇති වෙන්නේ ඇයි කියලා දැනගමු. හිස් හොරි ඇති වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. හිස් කබල අධික ලෙස වියලීම, තෙල් සහිත හිස් කබලයේ බැක්ටීරියා සහ ෆංගස් වර්ධනය, නිවැරදිව කොණ්ඩේ සෝදා නොගැනීම, අධික හෙයා ජෙල් ස්ප්‍රේ ක්‍රීම් භාවිතය, මානසික ආතතිය, අඩුවෙන් ජලය පානය කිරීම, අධික සීනි සහ තෙල් සහිත ආහාර ගැනීම. ඒ නිසා බෙහෙත් විතරක් නෙමෙයි ජීවන රටාවත් වෙනස් කරන්න ඕනි කියන එක මතක තියාගන්න. හිස් හොරි අඩු කරගන්න මේ උපදෙස් පිළිපදින්න. උණු වතුරෙන් කොණ්ඩේ සෝදන්න එපා. ඉතා උණු වතුර හිස් කබල වියලනවා මද උණුසුම් හෝ සාමාන්‍ය වතුර භාවිතා කරන්න. සතියට දෙවතාවක් හෝ 3 වතාවක් සැම්පු කරන්න. හැමදාම සැම්පු කරන එකත් හිස් කබලයේ ස්වභාවික තෙල් ඉවත් කරලා හිස් හොරි වැඩි කරන්න බලපානවා. පනාව පිරිසිදුව තබා ගන්න. අපිරිසිදු පනාවකින් ෆංගස් සහ දූවිලි නැවත හිස් කබලට යනවා. තෙත කොණ්ඩේ දිගු වෙලාවක් බැඳගෙන ඉන්න එපා. තෙතමනය වැඩි වුණොත් ෆංගස් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. වතුර වැඩිපුර බොන්න. දවසකට ලොකු වතුර වීදුරු 8ක්වත් බොන්න. හිස් හොරි නැති කරන්න ඇතුළතින් පෝෂණයත් වැදගත්. මේ ආහාර වැඩිපුර ආහාරයට ගන්න. නිවිති මුං ඇට බිත්තර, කරවිල සහ කොළ පැහැති එළවලු, කජු රට කජු වට්ටක්ක ඇට යෝගට්. අඩු කරන්න අධික සීනි, තෙල් වැඩි හාෆ් ෆුඩ්, සිසිල් බීම, අධික රසකාරක සහිත ආහාර. දැන් බලමු අපිට ගෙදරදීම කරගන්න පුළුවන් ස්වභාවික සත්කාරය මොකක්ද කියලා. එය හදන්න අවශ්‍ය දේවල්. කොහොඹ කොළ මිටක්, වතුර පොඩි කෝප්ප 2ක්, දෙහි උෂ තේ හැඳි 1ක්, පොල් තෙල් තේ හැඳි 1ක්. හිසකෙස් ගොඩක් වියලි නම් පමණක්. සාදා ගන්න ආකාරය. කොහොඹ කොළ හොඳින් සෝදා වතුර කෝප්ප 2 එක් කර විනාඩි 10ක් පමණ හොඳින් තම්බා ගන්න. එය හොඳින් නිවෙන්න තියලා පෙරා ගන්න. දැන් එයට දෙහි උෂ තේ හැඳි 1ක් එකතු කරන්න. හිස් කබල ඉතා වියලි නම් පොල් තෙල් තේ හැඳි 1ක් එකතු කරන්නත් පුළුවන්. එය භාවිතා කරන ආකාරය. කොණ්ඩේ කොටස් කර මේ මිශ්‍රණය හොඳින් ආලේප කරන්න. පිළිතුඩු වලින් විනාඩි 3ක් පමණ මෘදු ලෙස මසාජ් කරන්න. ඉන්පසු විනාඩි 20ක් හෝ 30ක් ඉඳලා මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සතියට දෙවරක් මේ සත්කාරය කරන්න. කොහොඹ කොළවල තියෙන ස්වභාවික ප්‍රතිබැක්ටීරියා සහ ප්‍රතිෆංගස් ගුණ හිස් කබල පිරිසිදු කරන්න උදව් කරනවා. දෙහි උෂ අතිරික්ත තෙල් ඉවත් කරන්න උදව් වෙනවා. කොණ්ඩේ කැසීම අඩු කරගන්න ක්‍රමයකුත් තියෙනවා. එය කොමාරිකා සත්කාරයක්. ඒ සඳහා ඕන වෙනවා ස්වභාවික කොමාරිකා ජෙල් මේස හැඳි 2ක්. තේ ගස් තෙල් බිඳු 2ක් තිබේන. මේ දෙක මිශ්‍ර කරලා හිස් කබලයේ ආලේප කරන්න. විනාඩි 15ක් තබා සෝදා හරින්න. කොමාරිකා හිස් කබල සිසිල් කරලා කැසීම සහ රතු වීම අඩු කරන්න උදව් කරනවා. ලස්සන කොණ්ඩයක් කියන්නේ කොණ්ඩේ දිගවීම විතරක් නෙවෙයි නිරෝගී හිස් කබලකුත් තිබීමයි. කියලා දුන්න කොහොඹ කොළ සත්කාරය, හොඳ පිරිසුදුකම, නිවැරදි ආහාර රටාව හොඳට පවත්වාගෙන ගියොත් හිස් හොරි අඩු කරගෙන හිස් කබල නිරෝගී කරගන්න පුළුවන් වෙයි. ඔයත් නිරෝගී හිසකට ආසයි නම් මේ සත්කාර අදම කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම නැවත එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි, සියලු දෙවි රැකවරණයි. වීඩියෝ එක ඉවර වෙනකන් ශ්‍රවණය කළ ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඔයාලගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වේවා.